Hi, welcome back to my YouTube channel. අද මම ඔයාලට ගේන්නේ මෙල්බන් වල තවත් vlog එකක්. ඉතින් මේ අපි යන්නේ Great Ocean Road tour එක. මම ඔයාලට tour එක ගැන විස්තර ඉස්සරහට අරගෙන එන්නම්. අපේ tour එකේ මුලින්ම තිබ්බේ chocolate factory visit එක. අපිට එතනදී breakfast ගන්න පුළුවන් වගේම chocolate taste කරලා අපි කැමති chocolate මිලදී ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ චොක්ලට් හදන හැටි. අපිට මේ විදිහට process එක බලන්න පුළුවන් මේ වීඩියෝෙන් මේ පැත්තේ ඉඳලා. ඊපස්සේ අපි ආපහු අපේ ගමන පටන් ගත්ත ගමන්ම වගේ අපිට හම්බුනේ Great Ocean Road Memorial Arch එක. එතන තියෙන බීච් එක ළඟ ටික වෙලාවක් කාලය ගත කරලා අපි ආපහු ආයෙම අපේ ගමන පටන් ගත්තා. ඉතින් මම ඔයාලට කලින් කිව්වානේ අපි මේ යන්නේ Great Ocean Road tour එක කියලා. ඉතින් අපි ඒක book කරගත්තේ Get Your Guide කියන website එකෙන්. ඔයාලට booking.com, Klook කියන sites වලින් book කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට්ස් වලට ගියාම ඔයාලට එක එක පැකේජස් තියෙනවා දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ Great Ocean Road එකේ හුඟක් ලස්සන scenic lookouts තියෙනවා. ඒ වගේ main lookouts වලින් එක එක පැකේජස් එයාලා හදලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න යන්න ඕන scenic lookouts වගේම prices බලලා ඔයාලට කැමති පැකේජ් එකක් තෝරගන්න පුළුවන්. අපි දැන් මේ ඇවිත් ඉන්නේ Cape Pattern Lookout කියන තැනට. බලන්න හරිම ලස්සන view එකක් තියෙන්නේ. අපි අපේ ලන්ච් එක ගන්න Apollo Bay කියන පුංචි ටවුන් එක ළඟ නතර කරා. මේ තියෙන්නේ ඒ ටවුන් එක. ඉතින් මේ ඔයාලට ඈතින් පේන්නේ අපි ආපු ටුවර් බස් එක. ඉතින් ලන්ච් එකෙන් පස්සේ එයාලා අපිව අරගෙන යනවා මෙහි කෝලල ඉන්න ගස් වර්ගයක් බලන්න. අපි යන පාරෙමයි ඒව තියෙන්නේ. ඒත් ඉතින් හරියටම අපිට කෝලලව බලන්න පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මම දැක්කේ. ඉතින් අපි ඊළඟට බලන්න ආවේ 12 apostles. ඉතින් මේ හුණු ගල් වලින් හැදුණු කඳු ටිකක් තමයි මෙතන තියෙන්නේ.
12 අපෝස්ටල්ස් කිව්වට මෙතන දැන් හරියටම 12ක් නෙමේ මං හිතන්නේ 8ක් වගේ තමා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මෙතන 12 අපෝස්ටල්ස් වලදී මෙතන හෙලිකොප්ටර් ටුවර් එකක් තියෙනවා. ඔයාලට කැමති නම් ඒකට එක්ස්ට්‍රා චාර්ජ් එකක් ගෙවලා ඒ හෙලිකොප්ටර් ටුවර් එකත් ගන්න පුළුවන්. ඊළඟට අපි ආවේ ලොක් ආට් ගෝර්ජ් කියන තැනට. මෙතනදී අපිට ඕනේ නම් බීච් එක පහළට යන්න පුළුවන් විදිහට පඩිපෙළවල් හදලා තිබුණා. ඒත් අපිට ටයිම් තිබුණේ නැහැ. මං කලින් කියවනේ අපි ආවේ ටුවර් එකක් බුක් කරන් කියලා. මේකේ තියෙන අවාසියක් තමයි එයාලා අපිට ඇලොකේට් කරපු ටයිම් එකක් කියනවා. ඒ කියන්නේ 15 minutes 30 minutes වගේ. ඉතින් අපි මේ ටයිම් එකේ මේ ලුක්අවුට්ස් කවර් කරගන්න ඕන. ඒකෙන් අපිට නිදහසේ මේවා බලන්න හම්බ වෙන්නේ නැහැ. ඔයත් ග්‍රේට් ඕෂන් රෝඩ් යන්න හිතන් ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා කාර් එකක් රෙන්ට් අවුට් කරලා වගේ යනවා නම් හොඳයි කියලා. ඇත්තට මේ ටුවර් එක හොඳයි. දවසින් ග්‍රේට් ඕෂන් රෝඩ් කවර් කරගන්න ඕන කෙනෙක්ට. මේ තියන්නේ අපේ අවසාන සීනික් ලුකවුට් එක. මෙතනට කියන්නේ ලන්ඩන් බ්‍රිජ් කියලා. ඒ වගේම ලන්ඩන් ආච් කියලත් කියනවා. ඉතින් මෙතනින් අපේ ටුවර් එකේ වීවිං ස්ටොප්ස් ඉවරුන නිසා අපි ආයෙම එන්න පිටත් වුණා. අපිට මේ ටුවර් එකට පැය 13ක් වගේ ගත වුණේ. එයාලා යන දවස ලඟ වුණාම අපිට පිකප් ලොකේෂන්, ටයිම්, ඩ්‍රොප් ඔෆ් ලොකේෂන්ස් ඊමේල් කරනවා. ඒ විදිහට අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අපේ පිකප් ලොකේෂන් එක වගේම ඩ්‍රොප් ඔෆ් ලොකේෂන් එකත්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching.